ඉතින් යාළුවනේ අද අපි බිසවැල්ලේ ආවා මේ නාන්නයි පොඩි කෑමක් හදන්නත් එක්ක ආවේ. අපිත් එක්ක ආපු කට්ටිය යන පල්ලෙහා ඉන්නවා. අපි පල්ලෙහාට ගිහින් සෙට් වෙමු. යාළුවනේ අපිත් එක්ක ආපු අනිත් සෙට් එක අපි එනකොටත් එතන කෑම හදන්න ලෑස්ති කරලා තමයි තිබ්බේ. අපි කෑම ටික හදාගෙන වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් අපි චිකන් එක නම් ලිපේ තියාගත්තා. අපි චිකන් එක හැදෙනකම් බිසවැල්ල වටේ රවුමක් ගිහිල්ලා එමු. ඉතින් යාළුවනේ අපි අර කෑම හැදුවා ඇල්ලේ උඩහා ටිකේ. අපි දැන් මේ යන්න හදන්නේ ඇල්ල වැටෙන තැනට. ඇල්ල මේ පල්ලෙහා තමයි ඇල්ල වැටෙන්නේ. අපි දැන් ඇල්ලේ පල්ලෙහාට යන් බලන්න. ඇල්ලේ පල්ලෙහා නාන්න බෑ බිසවැල්ලේ. උතුර වැඩි ඇල්ලේ නාන්න බෑ ඒක නිසා මේ යාළුවනේ මෙතන තමයි ඇල්ල බලන්න හදලා තියෙන්නේ. මෙතන මේ view point එකක් වගේ. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. හැබැයි යන්න පොඩ්ඩක් අමාරුයි. පල්ලෙහාට ගිහින් බලමු මේ ඇල්ල වැටෙන තැනට ගිහිල්ලා. මෙතන පොඩ්ඩක් ලස්සනයි. අපි එතනට ගිහින් බලමු. මෙතනින් ගල් වලින් පැන පැන තමයි යාළුවනේ යන්න තියෙන්නේ. යන්න පාරක් නැහැ. අයින් ගල් වලින් පැනලා පල්ලෙහාට ගිහින් බලමු.
ඉතින් යාළුවනේ දැන් අපි අපේ කොත්තුවත් හදාගමු. ඉතින් යාළුවනේ අපි කොත්තුව නම් හදාගෙන ඉවරයි. අපි දැන් මේ ඇල්ලේ නාන වලක් තියෙනවා. අපි ඒකට යන්නේ මේ නාගන්න. ඉතින් යාළුවනේ අපි නාන්නයි යන්නේ. යාළුවනේ හැම සෙට් එකම ඉන්නවා පීනන්න බැරි සෙට් එකක්. යාළුවනේ මේ තමයි ගොඩපාර. මේ ගොඩපාර ගෑවම කොණ්ඩේ තියෙන ස්ටෝරි එහෙම සේරම යනවලු. අපිටත් මේ හම්බුණා ගොඩපාර අපි දැන් ගාලා බලන්න හදන්නේ. මේකෙන් ස්වාභාවික ෂැම්පූ එකක් වගේ තමයි. ඉතින් යාළුවනේ අපි නාගෙන නම් ඉවරයි. දැන් අපි හදමු කොත්තුව කන්න තමයි තියෙන්නේ. අපිට පිඟන්නම් ගේන්න බැරි වුණා අපිට කැන්ද කොළ වල තමයි කන්න වෙන්නේ. අපිට පිඟන් ගේන්න නවතකුණා. අපි කැන්ද කොළ එක තියන් තමයි. යාළුවනේ අපි ගෙනා පොලිතින් ප්ලාස්ටික් එකම සේරම මස් කරලා හිමින් තිබුණු විදිහට මස් කරලා දැම්මා. යාළුවනේ මේ වීඩියෝ එකත් මෙතනින් ඉවර කරලා අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.